ආගන්න මතකය ගුලි කර මාවැලියට දබන්න මොකද වුණේ තමුසේටින් බුදියනවා. පුතියාලක මලු කෑල්ලක් නෑ. යනවා ඉතින් යනවා. මොනවද කියනවා? මේ යනවා ඇම්මැලියා. තරහගන්න එපා සුදු අම්මෝ සුයිදේ නෙවෙයි යක්ෂණී අම්මේ මං යනවා යන්න මොකක් හරි හොයාගන්න මේ පැත්තේ මොකොත් නැද්ද බලමු කපුට මල්ලේ ගිය චන්දෙට දැක්කට පස්සේ කොහොමද ඉතින් වරදක් නෑ ඉතින් හොඳින් ඉන්නවා. කොහොමද? අවුල එහෙම සනීපෙන්ද? වරදක් නෑ මල්ලි ස්වීට් ලයිෆ් තමයි ඉතින් අදත් හට්ටි මුට්ටි බිදෙන සද්දයක් නම් ආවා ඒ පැත්තෙන්. හරි කමක් නෑ. මන් දන්නවා. අනේ උඹට කියන්න මල්ලි අපේ ගෑණි නිකන් රාක්ෂියක් වගේ පුදුම පිස්සුවෙන් දගලන්නේ මේ දවස් ටිකේ මගේ ඔළුවට කිසිම අයිඩියා එකක් එන්නේ නැහැ මල්ලි හැලෝ. මම දෙන්න හොඳ අදහසක්. මේ දවස්වල කට්ටිය ඉන්නේ රොටි සීන් එකේ. දාගනී රොටි කඩයක්. කියපම් මේ කැලේ හැමෝටම අන්න අදහස අදම පටන් ගන්න ඕන වැඩේ සුදු තෝනිට කියන්න ඕන සීදේවි කොමගේ වස්තුව අනේ පැටියෝ අපේ නරක කාලිවරයි ඒ පාන තමුසේට මොකාද වැහිලා ඉන්නේ හැලයෝ. මම රොටි කඩයක් දානවා මේ කැලේ ලොකුම සල්ලිකාරය වෙනවා නවත්ත ගන්නවා තමුසේගේ බයිලා. දැන් ඉතින් ඔව කොයි කාලේ ඉඳලාද? අසුබ කතා කියන්න එපා වස්තුවේ මම මේ හැම දේම කරන්නේ ඔයා වෙනුවෙන්නේ මට ඕනේ ඔයා රැජිනක් වගේ බලාගන්න අද කලපුවේ පොඩි කඩයාදාගෙන බිස්නස් පපුට ගන්න ඕන කොරවල ඇන්ඩ 1 2 3 4 උරු පෙත්තක්කර ගහර කමන්න බොඩි හොඳට අදාගන්න ඕන කෑල්ලක් වුණත් බලන්නේ ඇගේ මස්තියක් තිද්දිනේ පේනවනේ මං ඇඟ පුරුෂ ශක්තියෙන් පිරීලා යන්ටනේ කමවටේ රවුමත් තලින්ට මේ වෙලාවේ හන්දියේ පන්තිය අරින වෙලාව සුදු අම්මිලා මාව එනකම් බලාගෙන ඉන්න මාරයට උනත් එකන වෙන්න හොඳ නෑ යම් පුතා යන්න ඕනේ ඇරලා මේවා යකඩ හීන යකෝ වංගු අල්දාලම නෑ කඩේ මොකදකෝ පාරමෙද රොටි පුච්චන එක මීට වැඩිය හොඳයි. අම්මේ කොන්ද කලින් මෙහෙම කඩයක් මෙතන තිබ්බේ නෑ අමු දේහවා යන්නේ නේ එක කවුදයක් කොමේ දැන් රොටියක්වත් කමු හිටි බිත්තරයක් දාලා කන්න ඕන අනේ නෝනේ රොටි අනනකොට ඔයාගේ ආදරෙත් කලවම් කරලා අනන්න වස්තුවේ එතකොට හරි රසයි දැන් බලනවා ඔයි මොකෙක්වත් මේ ආල පාලකවත් නැතුව තමුසේ කඩවල් දාලා අනේ මන් දන්නේ. ඇයි නෝනේ ඒ අද්ද කැලෑවේ මොකෙක්වත් නැතුව වල්ලුරද යකෝ තොගේ කඩේට එන්නේ. රොටි රොටි පුච්චන සුවඳක් යන්න ඕන බලන්න. මුදලාලි අලුතෙන්ද කඩි දැම්මේ දාන්න කුණුුණුවේ රොටියක්. අනේ බොම ස්තුතියි අපේ මුල්ම කස්ටම තමයි මාත්‍යය දාන්නන් සුට්ටුස් කාල ඔහොමින්ට මෙන්න මාට්‍යයොත් හැටිය හදාපු රොටිය ටොප් එකට තියෙන අපේ සීදේවගේ අත්ගුණේ තමයි ඉතින් ඒක නෙවේ මාත්‍යයෝ මාත්‍ය හොඳට දැකල පුරුතුයි මේ පලාතගෙන එන්නා වෙන්න බෑ නෑ මම මෙහි නෙවෙයි ටිසුවඳටාවි සමාරවිට දේවාලෙක මාව දැකලැති කෙම්මුර දවස්වලට කැලණි ගම්පාතුලෙක් ඉන්නවා අනේ මටන තේරෙන්න මෙමිනි මොනෝ කියනොදකි ආගමන්න මත්ව මෙන්න බිල ගානසීයයි මංගාව සල්ලි නෑ මුදලාලි සල්ලිනෑ ඒ නම්මොකට දෙයක්කෝ මගේ කඩේට රොටි කණ්ඩාවේ කනවතෝ කවුද කොල දන්නේ මල්ලි මොකද කේස්සක මුකාල සල්ලික වන්න
දෙක තුන කනින්ද දා මුදලාලි තම්මස දන්නවද කාට මේ මොකෙද මේ අම මම තමයි මේ දෙරනේ රොටිවලට අධිපති රොටී විරූපාස්ත නාගරාජයනනි මගේ කට වැරදුනා මගේ කට වැරදුනා මවතාරීට රේ අනේ මම රොටි කනවයකෝ